තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් බොහෝ දෙනෙක්ගේ අහලා තියෙනවා මේ අපිට මොන තරම් දේවල් කරත් හරියන්නේ නෑ මහත්තයා. දේවාල හතේ කියන්න කරන්න කියන හැම දෙයක්ම කරා කිසිම වගතුවක් නෑ මහත්තයා කියලා කියනවා සිංහලෙන්ම. හරි. අද මම මේ කියන දේවල් ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලලා සතියක් විතර වගේ මේ දේවල් එක ටිකටම කරන්නකො. සතියෙන් පස්සේ එක නොකර ඉන්න එපා. ප්‍රතිඵල අනිවාර්යෙන්ම ලැබෙනවා. ඔයාලා පුතේ නිවසේ ඉස්සල්ලාම තමන්ගේ ආගම මොකක් වුණත් තමන්ගේ සාස්වස් වහන්සේ කෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙක් ඉන්නවනේ නේද? ආගම් අපේ 4 දෙනෙක් ආගම් 4 කොතන හරි ප්‍රධානියෙක් ඉන්නවනේ නේද? අපි හිතමු බුද්ධ ආගම. හරි. බුද්ධ රූපයේ පුතේ නිවස ඇතුළු වුණාට පස්සේ බුද්ධ රූපය පේන්න තියන්න එපා. නිවස ඇතුළට වෙනකොට බුදු සරණයි කියන එන්න පුළුවන් විදිහට ඉස්සරහ දොරෙන් ඇතුල් වෙනකොටම බුද්ධ රූපය තියන්න, පිළිමේ තියන්න ලැහැත්ති වෙන්න. ඒ වගේම පුතේ වයඹ දිශාවට පුළුවන් නම් දේව රූපයක් තියන්න උත්සාහ කරන්න. පුතේ කුස්සියේ නිතරම ඔයාලා දැන් අපි හිතමු ගැහණු කෙනා උදේම නැගිටලා උයන්න ගත්තාම ඉස්සල්ලාම පුතේ ප්‍රධාන දොර අරින්න. ඇරලා ඊට පස්සේ පුතේ නිවසේ කුස්සියේ දොර අරින්න. හොඳද? කවදාක්වත් කුස්සියේ බඩු භාණ්ඩවල ලුණු කහ කුඩු මේ වගේ තියෙන භාජනවල බඩු හිස් වෙන්න තියන්න එපා පුතේ. කහ කුඩු බෝතලේ හිස් වෙන්න තියන්න එපා. ලුණු බෝතලේ හිස් වෙන්න තියන්න එපා. මේ දේවල් බලා ගන්න. තමන් නිදන කාමරේ පරණ බඩු භාණ්ඩ තියාගන්න එපා. නිදන ඇඳ උතුරට ඔළුව දාන විදිහට තියාගන්න එපා. ඒ වගේම නිදන ඇඳෙන් වම් කකුල තියලා නැගිටින විදිහට ඇඳ හදාගන්න එපා. මම මේවා එක කියන්නේ කාල හෝරාව මදි වෙනවා. ඉතින් ඒ වගේම පුතේ මේ දේවල් ටික දවසක් ඒ වැරදියට තියෙනවා නම් ඒවා හදලා බලලා ඔයාලා මං කියන විදිහට ඒ වැඩ ටික කරලා සතියකින් ඔයාලා පොඩි මැසේජ් එකක් දාන්නකො. ගෙදර රණ්ඩු සරුවල් ඇති වුණා නම්, ආර්ථික ප්‍රශ්න ඇති වුණා නම්, මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් පුතේ ප්‍රශ්නේ විසඳෙන්න කෙටි දේවල් ටිකක් කිව්වේ. මේ දේවල් වලට පොඩි උත්තරයක් දාන්නකො. කවුරු හරි ඉන්නවනම් පහලින් මැසේජ් එකක් දාන්න. මම ඒකට උත්තරේ දෙන්නම්. අනිවාර්යෙන්ම ඔයාලා ජීවිත සාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන් මාර්ග පෙන්වන්න. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. හරි. තෙරුවන් සරණයි. නැත්තම් ඔව අනවින කොඩවින කියලා දේවල් හතේ ගිහිල්ලා තියෙන සල්ලි ටිකක් නැති කරගෙන ජීවිතෙත් එක්ක අවුල් කරගන්න තමයි වෙන්නේ. හරි. තෙරුවන් සරණයි. යහපතක්.